හරියටම අද පෙබරවාරි මාසේ 7 වෙනි සෙනසුරාදා දවසක්. උදේ පාන්දරම හැරිලා වැඩට යන මට අද චුට්ටක් නිින්ද ගියේ නයිට් ෂිෆ්ට් එකක් විතරක් තියෙන නිසා. ඇහැරිලා බලද්දී අද බෝඩින් හවුස් එකේ මගේ යාළුවත් ඉන්න නිසා උදේම පොල් රොටි හදන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් මුලින්ම හැමදාම වගේ අවශ්‍ය කරන කලමුණා පිළියෙල කරගත්තා. පොල් ටිකක් ගාගෙන ඒ වගේම පාන් පිටි හලාගෙන මේ විදියට කපාගත්ත රතු ලූණු අමු මිරිස් එක්ක ඔක්කොම මිශ්‍ර කරගෙන ලුණු චුට්ටකුයි වතුර චුට්ටකුයි එකතු කරලා අතේ නොඇලෙන ගානට පිටිගුලි 4ක් මම පිළියෙල කරගත්තා. අද පොල් රොටි 4ක්ම හදන්නේ මගේ යාළුවත් බෝඩින් හවුස් එකේ ඉන්න නිසා. ඉතින් හස්බන්ඩ්ත් මමත් මේ රාජකාරී ජීවිතය ඇතුළට කොටු වෙලා බෝඩින් හවුස් එකේ තනියම ගත කරන මේ කාලය මට හරිම පීඩාකාරී. හරිම මහන්සියි. ඉතින් එයාවත් මතක් වෙන නිසා මම මේ වගේ මගේ ස්ට්‍රෙස් එක තනිකම මකා ගන්න පුංචි කෑම හදන්න පුරුදු වුණා. ඉතින් ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන මම තවත් සතුටක් ලබනවා. උදේම හදපු පොල් රොටිත් එක්ක එහෙනම් අපි කිරි කෝපි එකක් පීලම ඉන්නද?